ආයිබෝවන් අද සුවිශේෂී දිනයක්. ඒ මොකද දන්නවද? අද පවුලේ කට්ටියත් එක්ක එකතු වෙලා ටෝක් විත් ෂාන් බණ්ඩාර යම් කිසි දෙයක් කළා. ඔයාලත් මේ වීඩියෝ එක බලලම ඉන්නකෝ. තමයි සද අපි කරන්න යන වැඩේ වතුර බෝතල් සමග තවත් දේවල් ටිකක් අපේ පවුලේ කට්ටිය එකතු වෙලා ඉන්න මේ වැඩේට යන්කෝ ඇතුළට පොඩ්ඩක්. ඒකේ ජොක්කු තියෙන්නේ. ඔය අපි එරෙන්නේ ඒකේ බාගේ දානවා අර රතු පාඩේ ඉතින් ගයිස් අපේ කට්ටිය දැන් වැඩේ පටන් අරන් ඉන්නේ. අපි චුට්ටක් බලමු මේක. මේ වැඩේ යන අතරතුර ඕන්නම් මොන හරි දෙයක් කියන්න පුළුවන් කාට හරි කවුරු හරි මෙතන එනවා කියන්න පුළුවන් හොඳේ. මොන හරි කියන්න තියෙනවා? කියන්න තියෙන ඉතින් සද්දායෙන් තමයි මේ දේ කරන්නේ. තවත් ඉතින් පුළුවන් අය පුළුවන් විදියට ඉතින් දායක වෙලා අපේ මේ බැතිමුතුන්ට පිහිට වෙන්න. එතකොට අපේ නංගිත් ඉන්නවා. නංගිටත් මොන හරි දෙයක් කියන්න දෙනවා නම් කියන්න පුළුවන් මේ වෙලාවේ. අපි ඊයේ පොලිමේ හිටින අයට ඒගොල්ලන්ට මොන හරි පොඩි දෙයක් හරි දෙන එකේ මනුස්සයන්ට සතුටක්. ඉතින් ඒගොල්ලෝ බැතිමත් උනේ. ඉතින් එයාලට අපි මේ වගේ පොඩි දෙයකින් හරි දෙන එක සංග්‍රහ කරන එක ඉතින් අපිටත් තිනා. ඒ වගේම අනිත් අයත් ඒ වගේම මේ ඒගොල්ලන්ට උදව් කරන්න. ඒ තමයි නංගිගේ අදහස. ඉතින් අපේ තව ඉන්නවා වැඩිහිටි පාර්ශවය මොන හරි කතා කරන්න තියෙනවා නම් මේ මොහොතේ කතා කරන්න පුළුවන්. ලැජ්ජාව යාගෙනද? ඇත්තටම ඉතින් මේ වගේ මොහොතක ඇත්තටම අවුරුදු 16කට පස්සේ තමයි මේ වගේ මේ ශ්‍රද්ධාවෙන් ක්‍රියාවක් කෙරෙන්නේ. ඉතින් ඒ වගේ දෙයකට මේ වගේ අපිට සහභාගී වෙන්න දෙනවා නම් කොච්චර ලොකු පින්කමක්ද ඒක. ඉතින් මේ දේවල් පෙන්වන්නේ ලොකුකම පෙන්වන්නවත් ඒ දේවල් වලට නෙමෙයි. මේ වගේ අපිට පුළුවන් අනික් කටට පුළුවන් මේ විදියටම මේ හැඩ ගැහෙන්න මේ වගේ දේවල් වලට. ඉතින් අද අපේ පවුලේ කට්ටිය එකතු වෙලා මේ වැඩේ සත්තාවෙන් කරනවා. ඉතින් අපේ පවුලේ කට්ටිය තමයි මේ ඉන්නේ. ඉතින් ඉතින් ගයිස් මේක තමයි විය යුත්තේ. මේක ලොකුකම පෙන්වන්නවත් එහෙම දෙයකට ගත්ත වීඩියෝ එකක් නෙවෙයි. මේක එකක්තකින් අපි ඔක්කොම දැන් අපේ මේ පවුලේ කට්ටිය අපි එකතු වුණේ. දැන් මහලොකු දුරක් නෑ නුවරටත්. ඉතින් අපි පළවෙනි දවස් දෙක අපි ගියා දන්ත ධාතුන් වහන්සේ වැඳ නමස්කාරය කරගන්න. හැබැයි අද තුන්වෙනි දවස අපි ඉතින් ඒ දැක්ක අත්දැකීම් එක්ක අපි හිතුවා මේ වගේ දෙයක් පොඩියට හරි අපිට පුළුවන් විදිහට අපි කරනවා කියලා. ඉතින් අපේ පවුලේ අපේ ලොකුවක් ඇතුළු සියලු දෙනාම එකතු වෙලා මේ වැඩේට අපි සම්බන්ධ වුණා. ඉතින් මට උවමනාවක් තිබ්බේ ඉතින් මේක මේ views ගන්නවත් එහෙම දෙයකට නෙවෙයි. මට උවමනාවක් තිබ්බේ මේ වගේ දේවල් වෙන්න ඕනේ. මේ වගේ දේවල් විය යුතුයි. මොකද අපේ එකිනෙකාට උදව් කරගන්න ඕනේ. ඉතින් අපිට පුළුවන් විදිහට තමයි අපි මේ වගේ වතුර බෝතල් සමග අපි කඩල දෙන්න හිතාගෙන හිටියේ. අපේ ප්ලෑන් එක ඒකයි. ඉතින් ඔයාලත් පුළුවන් විදියට පුළුවන් කට්ටිය ඉන්නවා නම් හුඟක් දුෂ්කර පළාත්වල ඉඳලා කට්ටිය මේ නුවරට පැමිණෙනවා මේ මොහොතෙත්. ඉතින් පුළුවන් විදියට අපි පුළුවන් විදියට එයාට උදව් කරමු. මම දැක්කා දැන් පළවෙනි දවස් දෙකේදී සමහර කට්ටියට කණ්ඩවත් තිබුණේ නැහැ. දුර පළාත්වල ඉඳලා ඇවිල්ලා. ඉතින් අනික හිරු රශ්මිය වැඩි. හරි අමාරුයි දරා ගන්න. පොලිම පොඩි දුරක් නෙමෙයි මේ කිලෝමීටර් ගොඩාක් දුර පොලිම තියෙනවා. ඉතින් ඒ හින්දා අපි මේ දේවල් අපි කරමු. ඒ දේවල් අපිට තියෙයි. ගයිස් දැන් අපි නුවර යන ගමන් මේ දැන් මේ කටුගස්තුරින් යන්නේ. අපි නුවර යන ගමන් තමයි මේ
බලන්න ගයිස් අද ආවා අපි දැන් මේ වතුර බෙදන්න කියලා. වතුරයි කඩලයි. ඒ වුණාට බලන්න මාර සෙනගක් තියෙන මේ මහයියාව හොඳේ. මේ මහයියාව අපි දැන් මේ නතර වෙනකන් ඉන්නේ පොලිම නතර වුණාට පස්සේ බෙදන්න කියලා තමයි බැලුවේ. දැන් මේ මහයියාව හරි බලන්න මේ සෙනග බලන්නකො තාම මේ පල්ලෙහා ඉඳලා යන්නේ හොයන්නේ. මේ මහයියාව බලන්න ගයිස් මෙච්චර ජනගඟක් ඔයාලට දකිද්දි මොනවද හිතෙන්නේ? ඇත්තටම මට නම් ගොඩක් සතුටුයි. මොකද මේ මෙතන හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මේ පාර මේ සියල්ලක්ම ಜಾති ભેද තොර හැමෝම එකතු වෙලා ඉන්නවා. අපි දැක්කා මේ මම දන්නේ අහවල් කියන්නේ කොයි හරියද කියලා කොයි මොන පල්ලියද කියලා. ඒගොල්ලෝ මම හිතන්නේ වතුරයි කෑමයි ස්පොන්සර් කරනවා. ඉතින් අන්න ඒ වගේ මාර එකමුතුකමින් මේ පාර මේ දන්තධාතුන් වහන්සේ වැඳ පුදා ගන්න දෙස් විදෙස් හැම පැත්තකින්ම ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක තමයි විය යුත්තේ. මං හරිම ආසයි, මං හරිම සතුටු වෙනවා. මෙන්න මේ වගේ දේවල් තමයි වෙන්න ඕනේ. ඉතින් අවුරුදු 16කට පස්සේනේ මේ chance එක ලැබෙන්නේ. ඊළඟ අවුරුදු 16 වෙනකොට අපි ඉඳීද නැද්ද දන්නේ නැහැ. ඉතින් ඒකයි මේ පාර මෙච්චර බලන්න පුදුම ජනගඟක් මෙතන මේ පේන්න ඉන්නේ. සියලු දෙනාටම නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය, නමෝ බුද්ධාය.